2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුකූලව විශේෂයෙන්ම 6 ශ්‍රේණියේ බලට තියෙනවා සිසුන් ක්‍රියාකාරකමක් කරනකොට ගුරුවරයෙක් වශයෙන් ඔවුන්ගේ ඇගීම් ක්‍රියාවලියක් සිදු කරන්න තියෙනවා. ඉතින් මේ අපට ඒ නිසා තක්සේරු වාර්තා එක් ළමයාට අදාළව අපට අවශ්‍ය කරනවා ඔවුන්ට ලකුණු ලබා දෙන්න. ඉතින් මෙතෙන්දී සිසුන් ක්‍රියාකාරකම කරන අතරතුරදී ගුරුවරයාට ඔවුන් නිරීක්ෂණය කරමින් ඒ එක් නිර්ණායකවලට අනුකූලව ඔවුන්ට ලකුණු ලබා දෙන්න අවශ්‍ය කරනවා. ඉතින් ඇත්තටම මේක සංකීර්ණ ක්‍රියාවලියක්. එක් ළමයා පිළිබඳව අවධානය යොමු කරන්න ඕනි. ඒ ළමයාට නිර්ණායකවලට අනුව ලකුණු දෙන්න ඕනි. ඒවා සටහන් කරගන්න ඕනි. ඉතින් මේ වගේ බලනකොට මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් මම අද ඔයාලට මේ කියලා දෙන්නේ මේ සංකීර්ණ ක්‍රියාවලිය අපි කොහොමද ඉතාමත් ලේසියෙන් ඉතාමත් ඉක්මනින් ස්මාර්ට් විදිහට මේ වැඩේ අපි කරන්න කියලා. ඉතින් මේක අපිට පුළුවන් ඇප් එකකින් කරන්න. ඉතින් අපි එක ක්ලික් එකකින් ඔයා මේ ගොඩක් කරන දේවල් එක ක්ලික් එකකින් අපිට පුළුවන් ලේසියෙන්ම කරන්න. ඉතින් ඒ සඳහා මම වෙබ් ඇප් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක අපට අවශ්‍ය විදිහට එඩිට් කරන්න පුළුවන්. ඉතින් ඔබට අවශ්‍ය නම් ඒක එඩිට් කරලා දෙන්න පුළුවන් ඔබට අවශ්‍ය විදිහට. ඉතින් ඒ වගේම ඔයාට ඕනි නම් මේ ඇප් එක ඔයාට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකකින් ඇතුළත් වෙලා එහෙම නැත්නම් ලින්ක් එකකින් ජොයින් වෙලා ඔයාට මේ ඇප් එක මගෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ආරාධනාවත් ඔබට කරනවා. ඉතින් මම මේ තක්සේරුකරණය සඳහා සකස් කරපු මේ වාර්තාව එහෙම නැත්නම් මේ ස්මාර්ට් විදිහට හදපු මේක වෙබ් ඇප් එකක් විදිහට හදපු මේක මම ඔයාලට පෙන්නලා ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලට ඉතාමත් පහසුවෙන් මේක තුල වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි බලමු මේ ඇප් එකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා වීඩියෝ එකට ගිහිල්ලා අපි බලමු. මේ ඇප් එක මම මේ විදිහට ඕපන් කරලා තියෙනවා. ඉතින් මේ ඇප් එක ශිෂ්‍ය තක්සේරු වාර්තාව කියලා මේ විදිහට අපි ඇතුළත් කළා. සාමාන්‍ය ඉන්ටර්ෆේස් එකක් විදිහට තියෙනවා. ඉතින් මෙතන තියෙනවා විෂය නම ඇතුළත් කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ශ්‍රේණිය ඇතුළත් කරන්න පුළුවන්, දිනයේ ක්‍රියාකාරකම් මේ ආදි වශයෙන් ඔයාලට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන විශේෂත්වය ඉතින් ඔයාලට අවශ්‍ය කරන උපදෙස් ටිකත් මම මෙතනින් ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේ ඇප් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙතනින් ළමයි 40කගේ නම් ඇතුළත් කරන්න ලබා දීලා තියෙනවා. අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේ ළමයි 40 දෙනාගේ නම් ටික මැනුවලි මේ විදිහට ඇතුළත් කරන්න පුළුවන් එක් ළමයාගේ. ඔයාලට මම පහසු කරලා දීලා තියෙනවා. මේක ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට ඔයා ටෙක්ස්ට් එකක ළමයින්ගේ නම් ටික ඇතුළත් කරලා ඔයා තියාගත්තොත් ඒ ටික එකවර බල්ක් අප්ලෝඩ් එකක් විදිහට මෙන්න මෙතනින් ඔයාලට අප්ලෝඩ් කරලා මේ සිස්ටම් එකට මේ ඇප් එකට ළමයි ටික එකවර ඇතුළත් කරගන්න පුළුවන්. ඒක ඔයාලට ටයිප් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් මම සාම්පල් එකක් විදිහට මම මේක කරලා පෙන්නන්නම්. මේක හඳුන්වලා දීලා ඉවර වෙලා ඔබට. ඉතින් මෙතනින් ඔබ ෆයිල් එක සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරාට පස්සේ මෙතනට ඔටෝමැටික්ලි එනවා. ඉතින් අපි ඒක බලමු කොහොමද කරන්නේ කියලා. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතනින් ලකුණු දාන්න ඉතාමත් පහසුවෙන් පුළුවන්. ඉතින් ඔබට තව දෙයක් මතක් කරන්න ඕනේ, ස්මාර්ට් ෆෝන් එකෙන් මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එකට සපෝට් කරන විදිහට තමයි මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක කම්පියුටර් එකෙමුත් අපට ලේසියෙන්ම පුළුවන්. ස්මාර්ට් ෆෝන් එක මම හිතනවා සෑම ගුරුවරයෙක් ළඟම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා මේ ලකුණු ඔයාලට ලබා දෙන්න පුළුවන්. ළමයි නිරීක්ෂණය කරලා උන් ක්‍රියාකාරකමක් කරන අතරතුරදී තමත් පහසුවෙන් ඔයාලට මේක කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එක් නිර්ණායක ටික මෙතනින් තියෙනවා. ඉතින් නිර්ණායක තව වැඩියෙන් අවශ්‍ය නම් මම නිර්ණායක මෙතන 4ක් 5ක් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට බලන්න පුළුවන්. ළමයි ඇතුළත් කරාට පස්සේ මේ විදිහට එක් නිර්ණායක වලට ඔයාලට ලකුණු දෙන්න ඕනි ප්‍රමාණය ඔයාලට තියෙන ටික් කරන්න විතරයි. මම උදාහරණයක් විදිහට අපි හිතමු මම මෙතන සාම්පල් එකක් දාන්නම්. මෙතන මම මේ නිර්ණායකට අනුව මෙයාට මම 4ක් ටික් කරනවා. මේ විදිහට තව මේ විදිහට ටික් කරනවා. මෙයාට ඔටෝමැටිකලි මේක ජෙනරේට් වෙනවා. මේ බලන්න. ඔයාලට පුළුවන් මේ විදිහට ටික් කරලා අවසන් වුණාට පස්සේ මේ බලන්න මෙතනට ඔටෝමැටිකලි ජෙනරේට් වෙනවා ලකුණු 20න්. මෙයාට 16 ජෙනරේට් වෙලා ඔයාට මේක ලබා ගන්න පුළුවන්. ඊටමත් පහසුයි. ස්මාර්ට් ෆෝන් එකේ වල තියෙන ටච් කරන්න විතරයි. ඉතින් ඔබ සාමාන්‍යයෙන් මැනුවලි මේක කරන්න ගියා නම් මේ වාගේ print එකක් අරගෙන ඊට පස්සේ මේක ඔයාට සටහන් කරගෙන මේ වගේ දේවල් කරන්න ඉතින් පෑනක් ඕනේ. ඒක ඉතින් ගොඩක් සංකීර්ණයි. නමුත් ඔයාලට පුළුවන් මේක එක ක්ලික් එකකින් ඔයාලට පුළුවන් මේ ලකුණ එන්ටර් කරලා ටෝටල් එක ඇවිත් ඒක ජෙනරේට් වෙන්න මම මේ ඇප් එකෙන් ඔයාලට හදලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම මේක මේ ඇප් එකේ විශේෂත්වය තමයි මේක අපිට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
මේක අපි සම්පූර්ණ කරලා ඉවරුනාට පස්සේ මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා ගත් print එකක් ගත්තාට පස්සේ අපි ළඟ මේක තියෙනවා. ඒ වගේම soft copy එකක් විදිහට ඔයාලට තියාගන්න පුළුවන්. ඉතින් මේක හරිම ලේසි අපට මැනුවලි කරනවට වැඩිය මේ app එක හරහා ඔයාලට ලේසියෙන්ම කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ ළමයි ඇතුළත් කරගන්නකොට මම ළමයි 40කට මෙතන හදලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරන්න මේ විදිහට. ඉතින් මෙතනින් මම හදාගත්ත මම සකස් කරගත්ත ටෙක්ස්ට් ෆයිල් එකක් තියෙනවා. මම මෙතනින් මේ ෆයිල් එක මෙතනට අප්ලෝඩ් කරලා ඔයාලට පෙන්නන්නම් මැනුවලි මෙතනට කොහොමද ළමයි එන්ටර් වෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතන ස්ටුඩන්ට් කියලා මම මේ ටෙක්ස්ට් ෆයිල් එකක් හදලා තියෙනවා. ඉතින් Word ෆයිල් PDF ෆයිල් උනත් ගන්න පුළුවන්. නමුත් මේක 100%ක් නිවැරදි වෙනවා. ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට ඔයාලට පුළුවන් නෝට්පෑඩ් එකේ මේක ටයිප් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් මම හදාන් තියෙන්නේ මේ විදිහට නෝට්පෑඩ් එකේ මම මේක මෙතනින් මෙහෙම අප්ලෝඩ් කරගන්නවා. දැන් මෙතනට අප්ලෝඩ් වෙලා තියෙන්නේ. මෙතන මවුස් පොයින්ටර් එක ගෙනිච්චට පස්සේ ඔයාලට පේනවා මෙතන ස්ටුඩන්ට් ටෙක්ස්ට් කියලා මේ ෆයිල් එකේ නම පේනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් අප්ලෝඩ් කරන්න. මේ විදිහට අප්ලෝඩ් බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතන මැසේජ් එක එනවා මේක ඕකේ කරන්න. ඕකේ කරාම ඔයාලට පේනවා මෙන්න මෙතනට ඔටෝමැටිකලි බලන්න නම් ටික ඇතුළත් වුණා. මේ විදිහට මම සාම්පල් නම් ටිකක් මේ විදිහට ඇතුළත් කළා මම 11ක් ඇතුළත් කළා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් 40ක් ඇතුළත් කරන්න. තාමත් සරලයි තාමත් පහසුයි ඔයාලට මේ වැඩේ කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ළමයින්ට අපිට මෙහෙම ලකුණු දාන්න පුළුවන්. ඉතින් අපි මේ සාම්පල් එකක් විදිහට මේ විදිහට ලකුණු දාගෙන බලමු. අපි ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරලා බලමු. මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මෙතන ඔයාලට ස්මාර්ට් ෆෝන් එකකිනුත් පුළුවන්. ඒ හැම පහසුකමක්ම මේ ඇප් එකට මම ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක යූස් කරන්න. ඉතින් මම මේ හැම එකක්ම දාන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඉතිරි ටිකටත් ඔයාලට දාගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ ටික ස්ක්‍රෝල් කරලා මේ පැත්තට අරගෙන ඔයාලට මම මේක පෙන්නන්නම්. මේ විදිහට මම ඊටු නිර්ණායකවට ලකුණු දාන්නම් මේ විදිහට. ඔයාලට මෙතනින් එක නිර්ණායකයකට එක ලකුණක් තමයි ඇතුළත් කරන්න පුළුවන් වෙනවා. අපි ඉතින් දැන් උදාහරණයක් විදිහට මේකට දෙකක් අපිට ඇතුළත් කරන්න බෑ. ඉතින් එකයි. ඉතින් මේ විදිහට හදලා තියෙන. ඉතින් අත්වැරදීමක් වෙන්නේ හරියට කවුන්ට් වෙනවා. කවුන්ට් වල මෙතනට ටෝටල් එක වැටෙනවා. ඉතින් අපි බලමු මේක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් මම මේක ඩවුන්ලෝඩ් කරනවා. ඊට පස්සේ මම මෙතන ඕකේ මැසේජ් එක දුන්නාට පස්සේ අපි මෙතනට ඇතුළත් කරන්න අවශ්‍ය කරන මේ විස්තර ටික නැත්නම් එයා ඩවුන්ලෝඩ් කරගන්න නැහැ. මම මෙතන grade 6 කියලා දෙනවා. මම මෙතනින් ලබා දීලා දෙනවා. ඉතින් ඒ ටික ලබා දුන්නාන් පස්සේ තමයි එයා ඩවුන්ලෝඩ් කරන්නේ. නැත්නම් එයා ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. මේ සම්පූර්ණම විස්තර සම්පූර්ණ වුණාට පස්සේ තමයි මෙතන ඔයාලට ගැටලුවක් නැහැ. ළමයි 40කම අවශ්‍ය නැහැ. මොකද සෑම පන්තිකම ළමයි 40ක් නේ. අඩු වෙන්න පුළුවන්, සමහරට වැඩි වෙන්නත් පුළුවන්. වැඩි වුණොත් ඔබට මෙතනින් අලුත් ළමයෙක් ඇඩ් කරගන්නත් මම අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම මේ data එක ඔයාලට පුළුවන් මෙතනින් මේ data එක save කරගන්නත් පුළුවන්. ඒ වගේම මේක හිස් කරන්නත් පුළුවන් නැවත අලුත් එකක් හදාගන්න. මම මෙතනින් දැන් ඩවුන්ලෝඩ් කරන්නම්. ඔයාලට පේනවා සාර්ථකව මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඔයාගේ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එකේ මේක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක ඕපන් කරලා පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට අපි හදාගත්ත ආකාරයට මේ ළමයි ටිකට මම ඇතුළත් කරේ කීප දෙනෙක්ට විතරයි. නිසා ඒ ටික විතරක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අනිත් ඒවාට zeros වැටිලා තියෙනවා. ඉතින් මේ විදිහට ටෝටල් එක සමගම ඇවරේජ් එක මේවා පවා මෙතනින් අපට කවුන්ට් වෙලා දෙනවා. ඒ වගේම නිර්ණායක ටිකත් අපිට මෙතනින් ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේ විස්තරාත්මකව හොඳ විශ්ලේෂණයක් එක්කම අපිට මෙයා හදලා තියලා තියෙනවා මේ විස්තරව. ඉතින් කොයිතරම් පහසුද නේද? ඉතින් අපි සාමාන්‍යයෙන් විදිහට අතින් මැනුවලි කරන්න ගියා නම් මේක ටිකක් අපට අමාරු වෙනවා. ඉතින් මේ වැඩේ ඉතාමත් ලේසියි. ඔයාලට මේක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න. ඔයාලට නැවතත් මතක් කරනවා මේ app එක අවශ්‍ය නම් description එකේ තියෙන link එකෙන් join වෙලා මට message එකක් දාන්න. ඔයාලට මේ app එක ඔයා අතටම මම ලබා දෙනවා. ඉතින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වගේම වැදගත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔබට සුබ දවසක්.